රංගින දවුළු ක්‍රීඩාංගණය පැවැත්වෙන අන්තිම මැච් දෙක. කැන්ඩි කන්දේම සහ ජම්නා කන්දේම රටාවක සහ ගාල කන්දේම හා ඩබුල කන්දේම රටාවගේ මේ ලංකා ප්‍රීමියර් ලීග් 2026 with cricket with දලු. අයගොන් කියලා පිළිගන්නවා cricket with දලු YouTube channel එකෙන් තවත් ප්‍රථම වීඩියෝ එකක් සමග අපි කතා කරනවා. කැන්ඩි කන්දේම ජම්නා කන්දේම දාලා සබත් තුන රංගේ ඩබුල් ක්‍රීඩාංගණය පැවැත්වෙන තරගයේ වගේම ගාල සහ ඩබුල කන්දේම දාලා රංගේ ඩබුල් ක්‍රීඩාංගණය රටාවක හතරේ තියලා පැවැත්වෙන ඉතින් විශ්වවිද්‍යාලයේ රංගේ ඩබුල් ක්‍රීඩාංගණය සට අන්තිම LPL තරගයේ තමයි මේ පැවැත්වෙන අලුත් හතරේ ගාල කන්දේ සහ ඩබුල කන්දේම අතර තමයි පැවැත්වෙන්නේ. මුලින්ම කැන්ඩි කන්දේම ජම්නා කන්දේම තරගයේ පෙරදැක්ම ලෙස යමු වෙලා ආයෙමු. මුලින්ම අපි කන්දේම් දෙකේ පෙළ ගැස්ම බලමු. කැන්ඩි කන්දේම 11ක් ගත්තොත් නායක ලහිරු උදාර කුසල් පෙරේරා ආතල් මොයින් අලි ඇන්ජලෝ මැතිව්ස් වඩු අසරංග විජය සංකර දුෂාන් හේමන්ත පිලිප් නුවන් තුෂාර ගරුක සංකේ මේ 11 කැන්ඩි කන්දේම වෙන ක්‍රීඩා කරයි කියන මගේ මතය. අපි දැන් බලමු ජම්නා කන්දේම ලෙස. අශික ප්‍රනාන්දු කැප්නායක බානුක රාජපක්ෂ ඉම්රාන් සද්‍ර කමිල් මිෂාර් දේවි තුවේස දුනිත් වෙල්ලාලගේ සගබ අල්හසන් ට්‍රයිල් මැදියුස් දිල්ෂාන් මඩුසංක මොහමඩ් සිරාස් and විලියම් මෙන්න මේ 11 ක්‍රීඩා කරයි ජම්නා කණ්ඩායම වෙනුවෙන්. දැන් අපි බලමු රාත්‍රී තරගයේ කණ්ඩායම් දෙකේ ගාල් කණ්ඩායම සහ ඩබුල් කණ්ඩායම 11 දෙනා ලෙස දැන් අපි යමු. මුලින්ම අපි ඩබුල් කණ්ඩායම 11 බලමු. ඊයේ දිනේෂ් චන්දිමල් ආබාදී ෂෙවි ඊයේ දිනේෂ් චන්දිමල් නායකත්වයේ ආයත් ඩබුල් කණ්ඩායම ක්‍රීඩා කරා. නායක දිනේෂ් චන්දිමල් අක්‍රම් හැන්රික් නිරෝෂන් දික්වැල්ල ගුල්බාදින් නබි රමේෂ් මෙන්ඩිස් විශ්ව කුමාර දුෂ්මත චමීර පාරෝකි මයිස් තීක්ෂණ අකිල් ධනංජය මේ 11 ඩබුල් කණ්ඩායම වෙනුවට ක්‍රීඩා කරා. ගාල කණ්ඩායම ගත්තාම අබචාමි කරුණාරත්න දින කල්පාන මේදි හසන් මිරාජ් චෛත අසලංක නායක දසුන් සානක මමන් නවාල් තරු රත්නායක අකීබ් මුජකන් වෙස්කාන් ප්‍රමෝද් මල්සන් මෙන්න මේ 11 ගාල කණ්ඩායම වෙන අර ක්‍රීඩා කරා කියලා මගේ මතය. දැන් අපි බලමු කාලගුණේ පැත්තට. පොඩ්ඩක් දැන් අපි යමු අර ඩබුල් ක්‍රීඩාංගණේ. අතරගෙද කාලගුණේ කිසිදු බාධාවක් එල්ල නොවේ කියන මතය තමයි කාලගුණ වාර්තාවේ තියෙන. දැන් අපි බලමු ඊයේ පැවති තරගයක පෙරදැක්ම ලෙස දැන් අපි යමු මේ කැන්ඩි රොයල්ස් කන්දේම සහ ගාල්ල කන්දේම වල තරගයේ කොළඹ කැප් සහ ඩබුල් සික්ස් කන්දේමට ඊයේ තරගයේ මුලින්ම කැන්ඩි කන්දේම සහ ගාල්ල කන්දේම වල තරගයේ යමු මේ දි ගාල්ල කන්දේම ලකුණු කැන්ඩි කන්දේම ලකුණු 165ක් ප්ලස් කරනවා විකට් 6ක් දැවි ගාල්ල කන්දේම පන්දුවල විශ්වාසයෙන් ලකුණු 154යි විකට් 7ක් දැවි ඉවස් කිරීම හැකි වෙන මේ කැන්ඩි රොයල් වොන් බයි ලකුණු 11කින් කැන්ඩි රොයල් කන්දේම ජයග්‍රහණය කරනවා. මෙම තරගයේ කැන්ඩි රොයල් වෙනුවෙන් මොයින් අලි ලකුණු 41ක් ප්ලස් කරන පන්දු 29කින් පිලිප් ලකුණු 30ක් ප්ලස් කරන පන්දු 25කින් එන නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27ක් ප්ලස් කරන පන්දු 22කින් වයිට් ලකුණු 16ක් පන්දු 12කින් තමයි රස් කරන්නේ. ඒවගේම කැන්ඩි කන්දේම පන්දු යවේ මේ රිනුවල් තුෂාර කඩු 3ක් බෙදලා ලකුණු 33ක ඒවගේම අශේ ප්‍රනාන්දු ලකුණු 33 කඩු 2ක් බෙදලා මොයින් අලි ලකුණු 11 කඩු 1ක් වයිට් ලකුණු 26ක් කඩු බෙදලා කැන්ඩි කන්දේම වෙනුවෙන්. ඒවගේම ගාල කන්දේම වෙනුවෙන් නායක දසුන් සානක නොදවි ලකුණු 57ක් පන්දු 38ක් තුල ශාමි කරන ලකුණු 52ක් පන්දු 35ක් තුල ඒවගේම චෛත අසලංක ලකුණු 14ක් පන්දු 26ක් තුල පන්දු යාවීමේදී අකීප් ලකුණු 26ක කඩු 2ක් ඒවගේම විජේකාන්ත් වෙස්කාන් ලකුණු 36ක කඩු 2ක් අප්‍රමෝද් මදුසන් ලකුණු 41ක කඩු 2ක් වශයෙන් බිඳහැරෙනවා. මේ කැන්ඩි රොයල් කන්දේ ලකුණු 165ක් රැස් කරනවා ගාල් කන්දේ ලකුණු 154 රැස් කිරීමට හැකියාව ලැබුණේ. නමුත් කැන්ඩි රොයල් කන්දේ ලකුණු 11කින් ජයග්‍රහණය කරනවා. කොළඹ කන්දේම සහ ඩබුල් සික්ස් කන්දේම තරගෙත් දැන් අපි බලමු පෙර දැක්ම. කවුරු වෙන්නේ? එහිදී කොළඹ කන්දේම ලකුණු 197ක් රැස් කරනවා කඩු 5ක් දෙවි. ඩබුල් සික්ස් කන්දේ ලකුණු 176ක් කඩු 8ක් දෙවි රැස් කිරීමට හැකියාව ලැබුණේ. මේ කොළඹ කන්දේම ලකුණු 20කින් තරගයේ වලදී ජයග්‍රහණය කරනවා. නායක කමිල් මෙන්ඩිස් ලකුණු 88ක් නොදෙවි පන්දු 39ක් තුල ජනිත යනගේ ලකුණු 17ක් පන්දු 11ක් තුල සමරවෙක් කළ ලකුණු 16ක් පන්දු 13ක් තුල ලබා ගන්න කොළඹ කන්දේම පන්දු යවීමේදී තරුපති 27ක් රත්නායක 27ක් වශයෙන් කරු විදිහලනවා. මේකේ ඩබුල් කන්දේම ක්‍රීඩාකාරී පාරොත්න කළ ලකුණු 50ක් පන්දු 30ක් තුල වාක්කර ලකුණු 40යි ගුල්බාඩින් නබි ලකුණු 28ක් මයිස්ටර්ස් ලකුණු 13ක් රැස් කරන පන්දු යවීමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 5ක් කරුලා ගුල්බාඩින් නබි ලකුණු 15ක් කරුලා හොරාකි ලකුණු 41ක් කරුලා දුෂ්මන්ත චමි ලකුණු 41ක් කරුලා වශයෙන් තමයි ක්‍රීඩා කරන්නේ. මේ කොළඹ කන්දේම ලකුණු 21කින් මේ තරගවලේ ජයග්‍රහණය කරනවා. දැන් අපි බලමු මෙවර තරගවලේ දත වැඩිම ලකුණු ලාභය. ඒ තමයි හැන්රික් ලකුණු 200යි මැච් 5 ඇවරේජ් එක 66යි. දෙවනියට වැඩිම ලාභය කොළඹ කන්දේම වෙනුවෙන් කවුරු මෙන්ඩිස් ලකුණු 83 183 ඇවරේජ් එක 45යි මැච් 5යි. තුන්වෙනියට කැන්ඩි කන්දේම වෙනුවෙන් ලයිර් උදාර
ඒ ලකුණු 167යි ඇවරේජ් එක 33යි මැච් 5යි. ඊළඟට අපි බලමු වැඩිම කඩුලාභිය දෙස. දැන් අපි බලමු. වැඩිම කඩුලාභිය අපි ඉන්නේ කැන්ඩි කන්දේ වෙනුගේ නුවන් ප්‍රසාද. කඩුළු 11ක් බිලිහලා තිබුණා. තරග 5යි තමයි. ඒ වගේ විලියම්සන් ජෙබ්නා කන්දේ වෙනුවේ විකට් 10යි මැච් 4යි. එෂාන් මාලින්ග විකට් 9යි මැච් 4යි. ඒ වගේ තමයි විකට්. අපි බලමු දැන් බලමු හයි ස්කෝර් එක ඔදම ඉනිමේ බලමු 2000 හයි ස්කෝර් දැන් අපි බලමු. ඒ කමිඩු මෙන්ඩිස් ඊයේ තරගයේ ලබාගත් ලකුණු 188 තමයි හයි ස්කෝර්. දෙවනිද හැන්ඩ්‍රික් ලකුණු 87යි තුන්වෙනිද කුසල් මෙන්ඩිස් 79යි 20 තමයි තියෙන්නේ. දැන් අපි බලමු බෙස්ට් ප්‍රථම පන්දු යැවීම. ඒ එෂාන් මාලින්ග ලකුණු 26 කඩලු 4. දෙවනිය නුවන් තුෂාර ලකුණු 29 කඩලු 4 තමයි තියෙන්නේ. ඒ හොඳම ඇවරේජ් එක බැතින්. ඒ නසීම් ඒ ඇවරේජ් එක 90යි. කුසල් මෙන්ඩිස් ඇවරේජ් එක 81යි. අන්ජු මැටස් ඇවරේජ් එක 74යි. ඔය තමයි ඇවරේජ් එක තියෙන්නේ. හොඳම බෝලිං ඇවරේජ් එක විලියම්සන් ඒ ඇවරේජ් එක 10.90යි. දෙවෙනියට චරිත් අසලංක ඇවරේජ් එක 12යි. එෂාන් මාලින්ග ඇවරේජ් එක 13.89යි. තුන්වෙනියට නුවන් තුෂාර පස්වෙනියට 13.74යි. දුෂාන් හේමන්ත 14යි ඇවරේජ් එක. ඔය තමයි තියෙන්නේ. වැඩිම 50 ගහපු පිටිකරුවා ඒ ජනිත් ලියනගේ 52යි. කමිඩු මෙන්ඩිස් 52යි. ලහේ උදාර 52යි. ඔව්ගෙක් තියෙනවා. බානු රාජපක්ෂ 50යි. සමික්‍රෝන 50යි. දසුසාන 50යි. ඔයගෙක් තමයි 50යි තියෙන්නේ. වැඩිම 6 පාරවල් එලකට පිටිකරුවා 2020 ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය තුර. ඒ ගෝල් බාඩින් නම් 6 පාරවල් 10යි. ඩේවිඩ් දසුන් සානක 6 පාරවල් 8යි. කවින් වෙන්දිස් 6 පාරවල් 8යි. මොයින් අලි 6 පාරවල් 8යි. අපලකන 6 පාරවල් 8යි. වැඩිම 4 පාරවල් එලකට පිටිකරුවා හැන්ඩ්‍රික් 4 පාරවල් 23යි. ලහේ උදාර 4 පාරවල් 22යි. කවින් මිෂාල් 4 පාරවල් 17යි. වැඩිම බවුන්ඩරිස් හැන්ඩ්‍රික් බවුන්ඩරිස් 27යි. ලහේ උදාර බවුන්ඩරිස් 27යි. කවින් මෙන්දිස් බවුන්ඩරිස් 23යි. පිලිප් බවුන්ඩරිස් 20යි. මේ දෙක තමයි තියෙන්නේ. අද පැවැත්වෙන කැන්ඩි හා ජප්නාකන් තරගයේ සහ ගාල්ල සහ ඩබුල්ල කතන්දරම් අතර තරගයේ සජීවව යාල බලපුවා. ස්ටාර් ස්පෝර්ට් ශ්‍රී නාලිකාව සහ චැනල් අයිෝස්ට් සජීවීව බලන්න පුළුවන්. ඊළඟට අපි හෙට දිනේ IPL තරගාවලිය ක්‍රියාත්මක වන්නේ නැහැ. ආයෙ 27 නිමි ආයෙ 28 කොළඹ කන්දේම සහ ජප්නා කන්දේමට පල්ලෙකලේ තමයි මේ තරගයේ තියෙන්නේ. ඊළඟට තියෙනවා ගාල්ල කන්දේම සහ කැන්ඩි කන්දේම කොළඹ සහ ඩබුල්ල කන්දේම අතර කැන්ඩි කන්දේම තමයි අද පතරගේ වෙන්නේ. තායි 3ත් 4යි තමයි අද තරගාවල් තියෙන්නේ. එමොය පුරන් ඩබල් ක්‍රීඩාංගන තමයි තරගය පැවැත්වෙන්නේ. ආයි ඩබල් ක්‍රීඩාංගන මේ IPL තරගාවලිය කිසි තරගයක් පැවැත්වෙන්නේ නැහැ. ඒ අදම ඩබල් ක්‍රීඩාංගන තරගයක් බලන්න කියලා මතක් කරනවා. අපේ channel එක විතර අදම නම් බන් channel එක subscribe කරලා bell icon එක ඔල් දාලා තියාගන්න. අර වීඩියෝ එක දැක්කේ ඒවා කියන දේ ලොක්ක පයින් කමෙන්ට් එකක් දාන්න මේ උණුසුම් ක්‍රියේට් පොත් එතසෙන් දැනගන්න අපේ channel එක. දිගටම එකතු වෙලා ඉන්නේ. දැන් තව උණුසුම් ක්‍රියේට් පොත් සමගින් හම්බෙන්න පරිස්සමෙන් ඉන්න මගේ ගැලවෙන්න. ජය වේවා.